ගොඩක් වෙලාවට අපේ පොඩ්ඩෝ ඉන්නේ ටීවී එකත් එක්ක හරි ෆෝන් එකත් එක්ක හරි බිසී වෙලානේ. ඉතින් මට අද හිතුණා try කරන්න මම online දැකපු දෙයක්. ඉතින් අද අපි ඔලීනත් එක්ක කරන්න යන්නේ ක්‍රියාකාරකමක් මේ සතියන්තේ. මුලින්ම අපි මේ විදිහට පෝච්චයක් එයාට ඇදලා එයාට පාට කරන්න දුන්න ලස්සනට. ඊට පස්සේ අපි ඒක හිල් විද්දා මේ කාඩ්බෝඩ් එකේ. ඉතින් ඔලීනත් ඒකට කැමැත්තෙන්ම එකතු වුණා. පොඩි ළමයි ආසයිනේ පාට කරන්න. බලන්න එයාට තියෙන සතුට එහෙම පාට කරාට පස්සේ. ඉතින් අපි ජීවත් වෙන්නේ apartment එකක නිසා අපිට නම් ගෙවත්තක් නැහැ. ඉතින් ඒක නිසා අපි ගියා පල්ලෙහා තියෙන common area එකට. එතන එක එක ගස් වර්ග තියෙනවා, මල් වර්ග තියෙනවා, විශේෂයෙන්ම අරලිය මල්. ඔලිනත් ඉතින් මාර උද්‍යෝගයෙන් අපේ වැඩේට එකතු වුණා. ඉතින් එහෙම වැඩ කරන අතරේ ඉඳලා හිටලා පොඩි විනෝදයක් ගන්නත් අමතක කරේ නැහැ. ඔලිනට ඉතින් එකපාර අමතක වෙනවා එයා කරන්න ගියපු වැඩි. හරි ඊට පස්සේ ඔන්න අපි ආපහු මල් අතු කොළ හොයන්න පටන් ගත්තා. ඔලීනත් ඔන්න දැන් වැඩේට කැමති වෙලා ඉන්නේ හොඳටම. ඔයාලත් මේක try කරලා බලන්න ඔයාලගේ බබාලා එක්ක. සමහර වෙලාවට යාළුව ඔය device වලින් විශේෂයෙන්ම screens වලින් ගලව ගන්න ලොකු දේවල් ඔයාලට කරන්න ඕනේ නැහැ. මේ වගේ පොඩි සරල දේවල් කරන එකෙන් යාළුවා උද්‍යෝගයෙන් මේ දේවල් වලට සහභාගී වෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ ක්‍රියාකාරකම් උත්සාහ කරලා බලන්න අද අපිත් උත්සාහ කරා. ඔයාලත් හිත උත්සාහ කරලා බලන්න.